නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, මේ ජීවිතය කැමැත්ත මත සිදුවෙන ජීවිතයක්. අපිට දෛනික ජීවිතේ කිසිම දෙයකට කැමති නැත්නම් අපිට හිතෙනවා අපිට ජීවිතයක් නැහැ වගේ කියලා. අපි මේ හැම දෙයක්ම කරන්න කියන්නේ කැමැත්ත නිසා. ඒ කැමැත්ත ඇස්සේ අකුසල් උපදවන කැමති දේවලුත් තියෙනවා. කුසල් උපදවන කැමති දේවලුත් තියෙනවා. ඒ නිසා කුසල් අකුසල් වල සම්මිශ්‍රණයක් සමගව අපි මේ කැමැත්ත ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා මේ කැමැත්තට කියන තව නමක් තමයි තණ්හාව. මේ තණ්හාව නිසා තමයි පින්වතුනි සංසාර ගමන දිගටම යන්නේ. සංසාර ගමනේ නිවීමක් හදා ගන්න නම් සංසාර ගමන දිගට හදන තණ්හාව නැති කරන්න ඕන. ඒ නිසා අපිට ඒ වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. තණ්හාව කියන එක ගත්තාම පින්වතුනි දැන් මේ බාහිර ලෝකේ පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, විඳින දේවල් ඒ සියල්ලම කාමයේ තුල තමයි තියෙන්නේ. ඒ කාමයේ නිසා තමයි ඒව පවතින්නේ. දැන් අපි මේ ගත්තහම කාමයේ කියන එකේ කොටස් තුනක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි අපි ගත්තහම තණ්හාව කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි කාම තණ්හා. තණ්හාවේ තමයි ඒක තියෙන්නේ. ඊළඟට භව තණ්හා. ඊළඟ එක විභව තණ්හා. කොටින් කිව්වොත් පින්වතුනි දැන් ওই කාම තණ්හාව කියලා ගන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන සද්දින්ද්‍රියටම ගෝචර වෙන බාහිර ලෝකයේ නිසා හටගන්නා හිතේ සැපය, හිතේ සතුට. ඉතින් ඒ සතුට නිසා, ඒ සැපේ නිසා නිතර දකින්න තියෙනවා නම්, අහන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් දකින්න කැමැත්ත හදාගත්ත ඇහැ නිසා, සිත නිසා දැකීමට ආස කරන මාර්ගයට දැකීමට නුසුදුසු දෙයක් මැදට වැටුනහම ඒකට ගැටෙනවා. ගැටීම නිසා තණ්හාව, ඒ ගැටීම නිසා ඒ තණ්හාවට බාධා ඇති වෙන නිසා තරහ ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ කාම ලෝකේ මේ කාම තණ්හාව මේ විදිහට දිගටම සත්‍යව පවත්වනවා. ඉතින් මේ කාම තණ්හාව දිගටම පවත්වන්න ඕන කෙනාට හිතක් එනවා අනේ මේක මට දිගටම කරගෙන යන්න තියෙනවා නම්, මේක හැමදාම නොනැසී පවත්වා ගන්න තියෙනවා නම් කියලා හිතෙනවා. එහෙම හිතෙන කෙනා අනේ දිගටම මේ සංසාර ගමනේ මට මේ කාමේ පවත්වා ගන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා. ඒ නිසා තමයි ඊළඟ භවෙත් ඔයා ලැබෙන්න ඕන, ඊළඟ ජීවිතේ සැප ලැබෙන්න ඕන කියලා මේ ජීවිතේ මේ දුක් ආශ්‍රිත තව සැපයක් ඇති වෙන්න කියලා ජීවිතයක් පතන්නේ. ඒතකොට ඔන්න බලන්න පින්වතුනි මේ කාම තණ්හාව නිසා භවයකුත් හැදෙනවා. ඒ භවයටත් ඇලෙනවා. ඒ භවයට ඇලෙන එකට අපි කියනවා පින්වතුනි භව තණ්හාව කියලා. දැන් ඔන්න බලන්න මේ ඇහක් නිසා, කනක් නිසා, දිව ශරීරේ නාසාදී ඉන්ද්‍රියන් නිසා මේ හිතේ තියෙන කැමැති බව මේ භෞතික සම්පත් වලින් එහාට ගොසින් තමන්ගේ ශාරීරික සම්පත්, ශාරීරික ඉන්ද්‍රියන්, තමන්ගේ ජීවිතය, රූප ජීවිතේන්ද්‍රේ ප්‍රාණනාලයනුත් එහාට ගිහින් මේකම තවත් චිර කාලයක් පවත්ව ගන්න ලැබේවා කියලා පතනවා. ඒකට කියනවා භව තණ්හාව. ඔන්න බලන්න කාම තණ්හාවෙන් භව තණ්හාව හැදෙන හැටි. ඊළඟට සමහර කෙනෙකුට හිතෙනවා මේකේ දුකක් දැනෙනවා, මේකේ සැපක් දැනෙනවා. ඉතින් තව කෙනෙකුට හිතෙනවා මේ දුක් නැතුව ඉන්න තියෙනවා නම්, දුකින් තොරව ඉන්න තියෙනවා නම්, යලි නූපදින තැනට වැඩ කරනවා නම් කියලා කෙනෙකුට හිතෙනවා. හැබැයි එයා ඒක හිතන්නේ පින්වතුනි හිතාසේ තියෙන කාමාදික සිටිවිලි සංගවගෙන මිසක් ඒ වගේ සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගොසින් නෙමෙයි. ඒ නිසා ඒ අය හිතනවා මේ ජීවිතයෙන් පස්සේ ජීවිතයක් නැහැ. සමහර කෙනෙක් අය එහෙමත් හිතන අය ඉන්නවනේ. එහෙම හිතන අය මොකද කරන්නේ? මේ ජීවිතේ කරන්න පුළුවන් හොඳ හරි නරක හරි සියලු දේ කරලා මේක මෙතනින් ඉවරයි කියලා හිතලා වැඩ කරනවා. සමහර යෝගාවචරයෝ මේ බුදුවරු වදාළ පරම ගාම්භීර ගැඹුර නොතේරෙන තැන්වලදී ඔය ධ්‍යාන වලින් ලැබෙන සැපය දිගටම පවත්වාගෙන ගිහින් අරූප ධ්‍යාන කියන තැන් වලට වැටෙනවා.
ඒ තැන්වලදී යාලා මුලාවට වැටෙනවා. දැන් ඉතින් හැඟීම් දැනීම් කිසි දෙයක් නැති නිසා දැන් ඉතින් නූපදන තැනට තමයි වැටිලා ඉන්නේ කියලා. එහෙම වැටිලා ඒ අරූප සංඥාව එක්ක ඒ අය ගිහින් උපදිනවා පින්වතුනි අරූප තලවල. හැඟීම් දැනීම් නැති තැන්වල උපදිනවා. දැන් මේක තමයි විභවය. භවයක් නැහැ කියලා පතාගෙන යන එක. නිවන පතන එක වෙනම එකක්. ඒක අකුසල් මත කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරලා තණ්හාව දුරු කරලා පතන පැතුමක්. ඒක ලෝකෝත්තරයි මහග්ගතයි. මේ කාම ලෝකාස්සේ කාම සිතිවිලි යට සංගගෙන නූපන් කෙලෙස් වසාගෙන මේ යලි ඉපදෙන්න නැති වෙ ඉඳ තියෙනවා නම් හැඟීම් දැනීම් ඇහෙන්නේ පෙනෙන්නේ නැතුව ඉඳ තියෙනවා නම් යලි උප්පත්තියක් එපා එතනින් යට උප්පත්තියක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක පින්වතුනි විභව තණ්හාව. මේ විභව තණ්හාවත් සංසාරේ අතමං කරනවා. ඒ නිසා ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට අරමුණු වෙන බාහිර වස්තුන් කෙරේ හිතේ ඇතිවෙන බැඳීම කාම තණ්හාව. ඒ තණ්හාව නිතා නැවත නැවත උපදින්න සසර පතන එක භව තණ්හාව. සමහර කෙනෙක් මේන් එහාට මේකෙන් මොකුත් නැහැ මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි ආය හිස් කියලා හිතාගෙන හරි ධ්‍යාන තලවල වරදවා ගැනීම ඔය අපි හිතන්නේ මොනවද ඒවා අරූප ධ්‍යානවලදී සියල්ලම නිවන පිණිස ලැබිලා කියලා හිතලා වරදවා ගැනීම වලින් සංසාරේ එක තැනක හැඟීම් දැනීම් නැතුව පාලන අරූප ධ්‍යාන තලවල වගේ උපදින තැන් වලට පතන පැති ඒවා විභව තණ්හා. ඒ නිසා පින්වතුනි මේ කාමයේ නිසා කාම තණ්හාව නිසා සංසාරේ හැදෙනවා. සමහර වෙලාවට විභවයේ හැදෙනවා. භව විභව සියල්ල නිර්මාණය කරන්න කාම ලෝකේ කාම තණ්හාව බලපවත්වනවා. ඒ නිසා පින්වත් සියලු දෙනාම කාමාදික භවෙන් අත මිදෙන්න ඇස කන නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් හටගන්න කෙලෙස් ධර්මයන් වලට වැටබඳින්න සම්මා සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් වර්තමානයේ තුල සියල්ල සිදුවීම් සියල්ල වර්තමානයේ තත්පරයක් ගානේ නුවණින් බලාගෙන සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය ආදී ධර්මයන් ප්‍රගුණ කරගෙන සතර සතිපට්ඨානෙන් මොනවට ඉදිරියට ප්‍රගුණ නොකරගත්තා වූ ධ්‍යානඵල උපදවාගෙන මේ ගෞතම සසුනේදීම නිවන් දකින්න මහන්සි වෙන්න ඕන. ඒ වෙනුවෙන් මේ පින්වත් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පෙරවන් සරණයි පින්වතුනි. නමෝ බුද්ධාය.